සෝ ගයිස් ඔයාලා දන්නවද මේ වෙනකොට ලංකාවේ මිලියන 4.4ක් TikTok යූස් කරනවා කියලා. ඒ වගේම ඒ මිලියන 4.4න් 8,24,047ක්ම TikTok වීඩියෝ ක්‍රියේටර්ස්ලා. හැබැයි ඒ ක්‍රියේටර්ස්ලාගෙනුත් 4,50,000ක් විතර තාම ෆලෝවර්ස්ලා 1000 සීමාවත් පහු කරලා නැහැ. ඉතින් ඔයත් මේ අතරින් කෙනෙක්ද? ඉතින් මම මේ වීඩියෝ එකේ මගේ TikTok ලෝව් කරගෙන පාවිච්චි කරපු ටිප්ස් 5ක් ඔයාලත් එක්ක බෙදා ගන්නවා. ඉතින් මම මේ ටිප්ස් පාවිච්චි කරපු නිසා මට පුළුවන් වුණා මගේ pages වල මාසයක් වගේ පොඩි කාලෙකින් followers 1000 පහු කරගන්න. ඉතින් පළවෙනි එක තමයි trending topics. ඉතින් trending topics පාවිච්චි කරනවා කියන්නේ හොඳ මාතෘකා පාවිච්චි කරන එකම නේ. ඔයාට පුළුවන් trending soundtrack, trending effect, trending dance වගේ ඔයාගේ videos වල ගැලපෙන්න trending වෙන ඕන දේවල් පාවිච්චි කරන්න. උදාහරණයක් විදිහට ගත්තොත් මම මගේ channel වල දාන්නේ cricket videos. ඉතින් මම ඒකේ trending topics හැටියට පාවිච්චි කරේ trending soundtrack, live match highlight වගේ දේවල්. ඉතින් ඔයාගේ වීඩියෝ කැටගරි එකකට ගැලපෙන trending topics ඔයා පාවිච්චි කරොත් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ videos ගොඩ දෙනෙක්ට පේන්න සලස්වන්න. දෙවෙනි ටිප් එක තමයි hashtag. ඉතින් hashtag ඇඩ් කරද්දී trending hashtag වගේම ඔයාගේ වීඩියෝ එක ගැන hashtag වැඩි වුණොත් එකක් ඇඩ් කරගන්න. ඒකෙන් පුළුවන් ඔයාට ඔයාගේ කැටගරි එකේ වීඩියෝස් බලන්න කැමති කට්ටියට ඔයාගේ වීඩියෝස් පුෂ් කරගන්න. උදාහරණයක් විදිහට මගේ page එක ගත්තොත් මම පාවිච්චි කරන හැම වීඩියෝ එකටම එකම hashtag ටික. ඉතින් එක hashtag එකක් විතරයි වීඩියෝ එකට මාරුලා තින්නේ ඒ මම වීඩියෝ එක ගැන දාන hashtag එක. දවසට වීඩියෝස් ගොඩක් දාන එක තමයි මගේ තුන්වෙනි ටිප් එක. ඔයාට දවසට වීඩියෝස් දෙකක් දාන්න පුළුවන් කියන්නේ ඇත්තටම හොඳයි. මොකද TikTok ඇල්ගොරිතම් එකට ඔයාගේ page එක ඉක්මනට අහුවෙන්න තියෙන ප්‍රතිශතය එතකොට වැඩි. එහෙම ඔයාගේ page එක TikTok ඇල්ගොරිතම් එකට අහු වුණාට පස්සේ TikTok එකෙන් තීරණය කරනවා මෙයා හැමදාම වීඩියෝස් ගොඩක් දානවා. ඒක නිසා මෙයාගේ වීඩියෝස් අපි පුෂ් කරන්න ඕනේ කියලා. ඉතින් වීඩියෝස් ගොඩක් දානවා කියලා දවසට 20ක් 30ක් දාන්න යන්න එපා. මොකද එතකොට ඔයාගේ වීඩියෝස් වල ක්වොලිටිය අඩු වෙනවා. මම පාවිච්චි කරපු හතරවෙනි ටිප් එක තමයි hook එක. ඇත්තටම මේ hook එක කියන්නේ ඔයාගේ වීඩියෝ එකේ පළවෙනි තප්පර 3ට. ඉතින් මේ hook එක නිසා තමයි ඔයාගේ වීඩියෝ එක views කෙනෙක් දිගටම බලනවද නැත්නම් ඒක skip කරනවද කියන එක තීරණය වෙන්නේ. ඉතින් මේ විදිහට hook ಜಾති ගොඩක් තියෙනවා. ඉතින් මම ඒකෙන් ප්‍රධාන 3ක් ඔයාලට කියන්නම්. පළවෙනි එක තමයි ඔයාගේ වීඩියෝ එකේ තියෙන highlight part එක copy කරලා ඔයාගේ වීඩියෝ එකේ ඉස්සරහට ගේන එක. ඉතින් මේක තප්පර 3ට වඩා වැඩි වෙනවා නම් හොඳයි. ඉතින් දෙවෙනි එක තමයි වීඩියෝ එක මුලට zoom in zoom out වගේ effect පාවිච්චි කරන එක. ඒ වගේම තමයි ඔයා වෙන මොන හරි effect පාවිච්චි කරනවා නම් ඒක හරිම simple එකක් තෝරගන්න. මම කරපු last tip එක තමයි හොඳ වෙලාවල් බලලා videos upload කරපු එක. ඉතින් මෙන්න මේ වෙලාවල් වලට තමයි මම නම් videos upload කරේවත් upload කරලා බලන්න ඔයාගේ videos උත් අනිවාර්යෙන් viral වෙයි. ඉතින් guys ඔයා දන්නවද ඔයා TikTok එකට upload කරන වීඩියෝ එකට සල්ලි ගන්න පුළුවන් කියලා? හැබැයි මම මේ වීඩියෝ ගෙනව ඒ ගැන කියන්නේ නෙමෙයි. මම next video එකෙන් ඔයගලට ඒ ගැන A to Z කියලා දෙන්නම්. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා like එකක් දාන්න අමතක කරන්න එපා.